අයිබෝන් අපි මේලා රැඳී සිටින්නේ පානදුර නල්ලුරුව අභිනවාරාම විහාරස්ථානයේ. ඉතින් පානදුර අභිනවාරාම විහාරස්ථානයෙන් අද දින පෙරහර මංගල්‍ය ආරම්භ කිරීම වෙන සියලුම කටයුතු සූදානම්ව පවතිනවා. ඉතින් පානදුර රාජ්‍ය වෙසක් පූජෝත්සවය නිමිති කරගෙන තමයි මේ වෙසක් පෙරහැරත් පැවැත්වෙන්නේ. ඉතින් අපිත් එක්ක ඉන්නවා අපේ ප්‍රදේශයේ ඉන්න ප්‍රසිද්ධ ජනප්‍රියම නිවේදක මහත්මයෙක් සුමිත් අයියා. ඉතින් සුමිත් අයියා අපිට කියන්න බලන්න අද දවසේ පෙරහැර ආරම්භ කරන වේලාව වගේම පෙරහැරට අලියතුන් කොපමණ ප්‍රමාණයක් සහභාගී වෙනවා වගේ නර්තන කණ්ඩායම් කොපමණ ප්‍රමාණයක් සහභාගී වෙනවද කියලා පොඩ්ඩක් දැනුවත් කිරීමක් කළොත්. ඔව් ඇත්තටම මෙවර පෙරහැර මංගල්‍ය වෙසක් මහා පෙරහැර මංගල්‍ය දෙවෙනි වරට තමයි සංවිධානය කරන්නේ. පහුගිය කාලේ තිබුණේ නවම් මහා පෙරහැර කියලා. ඉතින් වෙසක් මහා පෙරහැර මෙවර පානදුර නල්ලෝරුව ශ්‍රී අභිනවරාම විහාරස්ථානයේ විහාරාධිපති රාජකීය පඬිතුක ශාස්ත්‍රපති පූජ්‍ය දෙහිවල පේනන්ද තිස්ස නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි මෙවර පෙරහැර කමිටුව සංවිධානය කර තිබෙනවා. ඉතින් ඔබ ඇහුවා වගේ අලියතුන් 25කට ආසන සංඛ්‍යාවක් මෙවර පෙරහැර අලංකාර කරනවා. ඒ වගේම උඩරට පහතරට සබරගමු යන නර්තන ශිල්පීන් 2000කට ආසන සංඛ්‍යාවක් පෙරහැරට නර්තනාංග එකතු කරනවා. විචිත්‍රවතු පෙරහැරක් තමයි මෙවර බලාපොරොත්තු වෙන්නේ විදි සංචාරය කරන්න. ඒ වගේම රාත්‍රී 7:30 වෙන විට බොහෝ දුරට බලාපොරොත්තු වෙනවා පෙරහැර පිටත් කර හරින්නට 7:30 වෙන විට. ඔව් අද රාත්‍රී 7:30 අතර කාලය වෙනකොට නල්ලුරු අභිනවාරාම විහාරස්ථානයෙන් මේ පෙරහැර විදි සංචාරය කිරීමට කටයුතු සූදානම් වෙනවා. මේ වෙනකොටත් සියලු කටයුතු ලහිලහියේ සූදානම් වෙනවා. ඉතින් අපි ආරාධනා කරනවා පානදුර නගරයට වෙසක් නැරඹීමට පැමිණෙන සියලුම බැතිමතුන් ඒ වගේම අද දවසේ මේ වීඩියෝ එක බලන පානදුර වාද්දුව මොරටුව මේ ප්‍රදේශ කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශයවට සියලු දෙනාටම අපි ආරාධනා කරනවා මේ වෙසක් මංගල්‍ය නිමිති කරගෙන මේ පැවැත්වෙන මෙම වෙසක් පෙරහැර නැරඹීමට පැමිණෙන්න කියලා පානදුර නගරයට. මේක පානදුර නල්ලුරුව ප්‍රදේශයෙන් ගමන් ආරම්භ කරාට පසුව පානදුර නගරශාලාවට ගමන් කරනවා. ඉතින් අද රාත්‍රියේ ලස්සන දර්ශනීය පෙරහැරක් නැරඹීමට ඔබට හැකියාව තියෙනවා. අලියතුන් 20කට අධි ප්‍රමාණයක් සමගම නැටුම් කණ්ඩායම් 50කට වැඩි ප්‍රමාණයක් සහභාගී වෙන බව දැනුවත් කරලා තිබෙනවා. ඉතින් අපි මේ සියලු දෙනාටම ආරාධනා කරනවා රාත්‍රී 8 වෙන විතර පානදුර නගරයට පැමිණෙන්න කියලා මේ ලස්සන දර්ශනීය වෙසක් පෙරහැර නැරඹීමට.